අලුත උපන් බිරිඳ කියන්නේ ඕනෑම පවුලකට සතුට රැගෙන එන ආශිර්වාදයක්. ඉතින් ඒ සතුට බෙදා ගන්න නෑදෑයෝ, යාළුවෝ හැමෝම කැමතියි. හැමෝටම ඕන ඒ පුංචි පැටියව අතට ගන්න, සිප ගන්න, හුරතල් කරන්න. හැබැයි අපි නොහිතන පැත්තක් තියෙනවා. ඒ තමයි අලුත් අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් ගෙවන ඒ මුල්ම කාලය. අතිශය සංවේදී සහ අභියෝගාත්මක කාලයක් වෙන එක. ඉතින් ඔබත් අලුත් පැටියෙක් බලන්න යන්න ඉන්නව නම් මේ වැදගත් කරුණු ටික මතක තියාගන්න. අතපය සෝදන්න, පිරිසිදු වෙන්න. ඇයි මෙහෙම කියන්නේ? පුංචි බිලිඳුන්ට රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව ඉතාමත් අඩුයි. ඔබ එළියෙන් එනකොට අත්වල අරන් එන විස බීජ පැටියට ලොකු අසනීපයක් වෙන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන්ම බබාව අල්ලන්න කලින් සබන් දාලා අත් හොදන්න ඕන. අසනීප නම් කිසිසේත්ම යන්න එපා. ඔබට සාමාන්‍ය හෙම්මිරිසාවක්, කැස්සක් උණක් තියෙනවා නම් චුට්ටක් ඒ බබාව බලන්න යන එක කල් දාගන්න. මොකද ඔයාලගේ අසනීපය මේ පුංචි බබාට වෛරසයක් පවා මේ පුංචි බබාට දරා ගන්න බැරි වෙනවා. බිරිඳාව ඉඹින්න එපා. මේක තමයි ලංකාවේ අය කරන ලොකුම වැරද්ද. වැඩිහිටියෙකුගේ කේතය මගින් බිලිඳෙකුට භයානක ආසාදන, චර්ම රෝග බෝ වෙන්න පුළුවන්. ඒ නිසා බබාව ඉමින්නට එපා. ඒ වගේම අපි සාමාන්‍යයෙන් පුරුද්දන්නේ බබාගේ මූණට හුස්ම වැටෙන විදිහට ලං කරගන්නවා. ඉතින් එහෙම කරන්නත් එපා. ඒ මගිනොත් ආසාදන බෝ වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි තව එක වැරද්දක් කරනවා. මොකක්ද? බබෙක් හම්බුනහම අපි සර්ප්‍රයිස් කරන්න යනව නේද? ඇත්තටම ඒක අපි කරන ලොකුම වැරද්දක්. මොකද අලුත් අම්මා කෙනෙක් ඉන්නේ හරිම මහන්සියෙන්, නිදි වරාගෙන, ඇඟේ පතේ අමාරුවෙන්. තුවාල සුව වෙනකන් ඉන්න අම්මා කෙනෙක්ට ඔබ නොකියා යන එක ලොකු කරදරයක්. යන්න කලින් අහන්න අපි අදාවට කමක් නැද්ද කියලා. ඔවුන් එපා කිව්වොත් ඒකට අමනාප වෙන්න එපා. මොකද ඔවුන්ට තව විවේකී අවශ්‍ය හින්දායි එහෙම කියන්නේ. අනිත් එක අපි බබා බලන්න ගියපුවාම වැඩි වෙලාවක් ඉන්න හොඳ නැහැ. මොකද අපිට ඕන කතා කර කර ඉන්න උනාට අලුත් දෙමාපියන්ට අවශ්‍යයි ඉක්මනින් වැඩ ටික ඉවර කරලා විනාඩි 15ක් 20ක් හරි කමන්නේ චුට්ටක් නිදාගන්න, චුට්ටක් විවේකීව ඉන්න. ඒ හින්දා වැඩි වෙලාවක් ඉන්න එපා. ගිහිල්ලා ඔයාලා බබා බලනවා නම් බබා බලලා ඉක්මනට එන්න ඕනේ. ඇයි මේ දේවල් මෙච්චර වැදගත්? ඇත්තටම දරුවෙක් ලැබිලා ගෙවන කාල සීමාව හරිම අමාරු කාල සීමාවක්. මොකද දෙමාපියන්ද ඒ වගේම දරුවටත් ඒක හරි අපහසුයි. අම්මා කෙනෙක් ශාරීරිකව සහ මානසිකව සුවපත් වෙමින් ඉන්න කාල පරිච්ඡේදයක් මේක. අනිත් එක අලුත් පැටියා පරිසරයට හුරු වෙමින් ඉන්න කාලයක්. දෙමාපියන් තම දරුවා ගැන ඉගෙන ගනිමින් ඉන්න කාලයක්.